ඉස්සර මරු ඇති මේවනේ. මෙහෙම තරගයක් තිබුණා නම් නිකමට හිතන්නකො නිකන් ක්‍රිකට් මැච් එකක් බලන්න යනවා වගේ. එහෙම ස්පෝර්ට් බලනවා නේද? මොනවද බලන්නේ? ක්‍රිකට්. මොනවද? ඔලිම්පික්ස් බලනවා. රයිට් ඔයා? ලැමක්ස් ඒ මොකක්ද? රේසින් ගේම් එකක්. රයිට්. ඔයා එහෙම විශේෂයෙන් ඉන්ට්‍රස්ට් වෙලා මුකුත් බලන්නේ නැහැ. බලන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු වැඩිපුරම බලන ක්‍රීඩාව මොකක්ද? ක්‍රිකට්. හැබැයි ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද? වොලිබෝල්. ලංකාවේ නිර්මාණය වෙච්ච ක්‍රීඩාව මොකක්ද? එල්ලේ. එල්ලේ ක්‍රීඩාව කියන්නේ ලංකාවේ හැදිච්ච ක්‍රීඩාවක්. එහෙම බැලුවොත් අපේ ජාතික ක්‍රීඩාව වෙන්න තිබ්බේ මොකක්ද? එල්ලේ. හැබැයි අපිට තියෙනවා එහෙම බැලුවොත් ක්‍රීඩා වර්ග 3ක්. ඔය ළමයි පටල ගන්න තැන්නේ. ජාතික පක්ෂියා මොකක්ද? වලිකුකුල. ජාතික සත්වයා දඬුලේන. ඕක හරියට පටල ගන්නවා. ඒ වගේ අර ජාතික ක්‍රීඩාව වොලිබෝල් ලංකාවේ බිහි වුණු ක්‍රීඩාව එල්ලේ. හැබැයි අපි වැඩිපුරම බලන ක්‍රීඩාව ක්‍රිකට් නේ. කවුද කැමතිම ක්‍රීඩකයා? එක්කෙනෙක් නෑ. ඔයා ඩේවිඩ් වෝනර් ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් බලන්න. ලංකාවේ ක්‍රිකට් දැන් තියෙන තත්ත්වය හොඳයිද නරකයිද? මට නම් ටිකක් නරකයි අයියේ. ඉස්සර මැච් බලන එක පිස්සුවක් නේ ළමයි. හම්මෝ වර්ල්ඩ් කප් එකක් එහෙම යන කාලෙට කන් නැතුම් මැච් බලන්න යනවා. හරි. ඒතර අපේ ගමේ කලර් ටීවී එකක් තිබ්බා ලොකු එකක් ඒ කාලේ අසල්වැසි ගෙදරක. එහෙට තමයි හැමෝම යන්නේ මැච් එක බලන්න. මේ සයිස් විතර ටීවී එකක්. හරි. ගමේ මැච් එක බැලුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා ගහපු ෂර්ට් එක තමයි ඇඳගෙන යන්නේ. දැන් පොඩ්ඩක් ඒක වෙනස්. අපි ඉතින් හිතමු නේද හොඳ ක්‍රිකට් ටීම් එකක් ආයි හැදෙයි කියලා. කමන්නේ. පළවෙනි කවිය